මේ ශ්‍රී ලංකාව තුළ ජීවිත ආරක්ෂක බලකායක් පිහිටුවීම සම්බන්ධයෙන් දැනට ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ වෙනත් පුද්ගලයන් ජීවිත ආරක්ෂාව පිළිබඳව කටයුතු කරනවා. විශේෂයෙන්ම පාසල්වල ඉන්නවා ජීවිත ආරක්ෂා පිළිබඳ උපදේශකයෝ. ඒ වගේම නාවික හමුදාවේ වෙරළබඩ ආරක්ෂක හමුදාවේ ශ්‍රී ලංකා කෝස්ට් ගාඩ් එකෙත් ඔවුනුත් ජීවිත ආරක්ෂාව පිළිබඳව වෙරළ තීරවල කටයුතු කරනවා. නමුත් මේක ප්‍රමාණවත් නැහැ. මං හිතන්නේ ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක බලකාය නැත්නම් ශ්‍රී ලංකා කෝස්ට් ගාඩ් එකට සමානව තවත් ජීවිත ආරක්ෂක බලකායක් රජය ඇති කළ යුතුයි. යම්කිසි ව්‍යුහයක් දෙන්න ඕන එවැනි සංවිධානයක් ඇති කරලා ඊට පස්සේ හැම පළාතකටම ඒ බලකායේ නායකයෙක් පත් කළ මුළු රටටම අනදින නායකයෙක් පත් කළ යුතුයි. එවිට මෙම ජීවිත ආරක්ෂාවට නැත්නම් ශ්‍රී ලංකා කෝස්ට් ගාඩ් එකට සුදුසු ව්‍යුහයක් සංවිධාන ව්‍යුහයක් සහ නායකත්වයක් ලැබෙනවා. ශ්‍රී ලංකා රජයට පුළුවන් ඒකට මුදල් දීලා වැඩියෙන් පුද්ගලයන් මේ රැකියාවට යොමු කරලා පුහුණුවක් දීලා ඔවුන් ශ්‍රී ලංකාවේ වෙරළ ආරක්ෂකයන් සහ වෙනත් අභ්‍යන්තර වතුර ජලයේ තියෙන තැන්වල ආරක්ෂක කටයුතු වල ජීවිත ආරක්ෂක කටයුතු වල යෙදීමට යොදවන්න පුළුවන්. මම හිතන රජය මේ ගැන අවධානය යොමු කළ යුතුයි.